විස විස ලෝක කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා නිල සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකින් 15 දෙනෙකු ඇතුළත් කරමින් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වයේ දසුන් ශානකට හිමි වී තිබෙනවා. ඒ වගේම තමයි එංගලන්තය සමග පැවැත්වෙන 2020 ක්‍රිකට් තරගාවලියට එක්නු වූ කුසල් ජනිත් පෙරේරා සහ කවිදු මැන්ඩිස් මේ සංචිතයට එක් කර තිබෙනවා කියන කාරණාවත් කියන්න ඕනේ. විශේෂයෙන්ම එංගලන්ත සංචිතයට එක් කර තිබුණු ධනංජය සිල්ලා කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා කියන කාරණාවත් කිය යුතු කාරණාවක්. ඒ අනුව නිල සංචිතය ගැන නැවත වතාවක් බැලුවෙත් අපි බලමු. සුපුරුදු ලෙස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක වෙත හිමිව තිබෙනවා. ඒත් එකම තමයි පැතුන් නිශංක, කමිල් මිශාර, කුසල් මැන්ඩිස්, කමිදු මැන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, ප්‍රවීන් රත්නායක, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහිස් තීක්ෂණ, දුස්මන්ත චමීර, මතීස පතිරණ සහ ඒෂාන් මාලිංග යන ක්‍රීඩකින් 15 දෙනෙකුමින් යුත් කණ්ඩායමක් තමයි නිල වශයෙන් ලෝක කුසලාන තරගාවලියට නම් කර තිබෙන්නේ. විශේෂයෙන්ම එංගලන්ත දෙවන එක්දින තරගයේදී අපි දැක්කා ඒෂාන් මාලිංග යම් ආබාධ තත්වයකට ලක් වෙන. ඔහුගේ ආබාධ තත්වය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. සුවාතට පත් වෙමින් තිබෙනවා. නැත්නම් තවදුරටත් ඔහු ප්‍රතිකාර ලැබිය යුතුයිද කියන කාරණාව සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් අපි දැක්කා සමාජ මාධ්‍ය තුල ඒෂාන් මාලිංගට මේ 2020 ලෝක කුසලානයේ අහිමි වී මේ අවදානමක් තිබෙනවා කියන කාරණාවත් සමාජ මාධ්‍ය තුල සඳහන් වෙලා තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන ක්‍රීඩකින් 15 දෙනා අතරේ ඒෂාන් මාලිංග ඇතුළත් කර තිබෙනවා. ඒ කියන්නේ ඔහුගේ ආබාධ තත්ත්වය තරමක් හොඳයි කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ.